හිරු ටිප්ස් ඉන්ට්‍රස්ටිං ෆැක්ට් වීඩියෝ එකකට අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දහඩිය සමහර වෙලාවට අවුල් සුවඳක් දැනෙන්නේ ඇයි සහ ඒ කාලය තුලදී ඔයාගේ ශරීරයේ සිද්ධ වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා සරල හා විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් තමයි මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ. විශේෂයෙන් ව්‍යායාමකින් හෝ ආතති සහගත දිනකට පසු ඔයාගේ දහඩිය දාවන විට එයාකින් නරක සුවඳක් දැනෙන්නේ මොකද කියලා බැලුවොත් එහෙම පළවෙනියෙන් මේක කතා කරන්න කලින් අපි දහඩිය කියන්නේ මොකද්ද කියන එක හඳුනාගෙන ඉන්න ඕනේ. දහඩිය බොහෝ දුරට ජලයෙන් තමයි සමන්විත වෙන්නේ. ඇත්ත වශයෙන්ම 99% පමණ. ඉතිරි 101 තමයි ලබන, යූරියා සහ අනෙකුත් කුඩා සංයෝග ඇතුළත් වෙන්නේ. ඔයාගේ ශරීරයේ ප්‍රධාන දහඩිය ග්‍රන්ථි වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි එක්‍රීන් ග්‍රන්ථි කියන එක, ඊළඟ එක තමයි ඇපොක්‍රීන් ග්‍රන්ථි කියන එක. එක්‍රීන් ග්‍රන්ථි ඔබේ ශරීරයේ පුරාම පිහිටා තියෙනවා. ඒවා ඔබව සිසිල් කිරීම සඳහා පැහැදිලි ජලය සහිත දහඩිය නිෂ්පාදනය කරනවා. ඇපොක්‍රීන් ග්‍රන්ථි බොහෝ දුරට ඔබගේ කිහිලි සහ ඉකිලි වැනි ප්‍රදේශවල තමයි දක්නට ලැබෙන්නේ. මෙම ග්‍රන්ථි ආතතිය, හැඟීම් හෝ හෝමෝන වෙනස්කම් අතරතුර ක්‍රියාත්මක වෙනවා වගේම ඝන කිරි වැනි තරලයක් නිෂ්පාදනය කිරීමත් මේ වගේ කරනවා. ඊළඟට බැලුවොත් දහඩිය නරක සුවඳක් දැනෙන්නේ ඇයි කියලා. දහඩියෙන් නරක සුවඳක් දැනෙන්නේ නැහැ. ඒ ඔබේ සම මත ස්වභාවිකව ජීවත් වන බැක්ටීරියා වලින් තමයි පැමිණෙන්නේ. මෙම බැක්ටීරියා ඇපොක්‍රීන් දහඩියේ ඇති ප්‍රෝටීන සහ මේදය අනුභව කිරීමට කැමති. ඔවුන් ඒ බිඳ දැමූ විට ඔවුන් දුගඳ හමන සංයෝග නිකුත් කරනවා. උදාහරණ විදියට ගතොත් එහෙම අයිසෝවොලරික් අම්ලයෙන් චීසෝ දහඩිය වැනි සුවඳක් එනවා. ඇන්ඩෝස්ටැඩියනොන්ස් කියන එකෙන් කස්තුරි සුවඳක් එනවා. සල්ෆ සංයෝග වලින් ලූණු හෝ කුණු බිත්තර වැනි සුවඳක් තමයි හමන්නේ. ඉතින් මූලික වශයෙන්ම බැක්ටීරියා වලට හොඳ ආහාර සෙට් එකක් විදියට තමයි ඒව ගන්නේ. ඉතින් ඒ වගේම පස්සේ තමයි මේ විදිහට දුර්ගන්ධයක් හමන්නේ. තුන්වෙනි කොටස බැලුවොත් එහෙම කොහොමද මේ සුවඳ ඇති කරන්නේ කියලා. සාමාන්‍යයෙන් මේ ගන්ධය නරක අතකට හැරෙන්නේ ඔයාගේ ආතතියෙන් හෝ කනස්සල්ලෙන් හිටිනකොට ඇපොක්‍රීන් ග්‍රන්ථි අධික ලෙස ක්‍රියා කිරීම සිද්ධ කළා. එහෙම නැත්නම් ඔයා තද හෝ කෘත්‍රිම ඇඳුම් අඳිනවා නම් ඒවා දහඩිය සහ තාපය කියන දේවල් හිර කරගෙන ඉඳලා කාලයක් තිස්සේ. ඊට අමතරව ඔබ නිතිපතා සෝදා නොගන්නාකමින් බැක්ටීරියා වර්ධනය වීමට වැඩි කාලයක් ලබා දෙනවා. ඒ කියන්නේ දහඩිය ඇඟේ තියාගෙන සෑහෙන වෙලාවක් ඉඳීම තුළින්. ඊට අමතරව ඔබ කන දේවලුත් වැදගත්. කුළු බඩු සහිත ආහාර, සුදුලූණු, මද්යසාර ඒ සියල්ල ඔබේ දහඩියේ සුවඳට බලපෑම් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කාලයක් තිස්සේ අඳින පරණ ඇඳුම් සහ ඒ ඇඳුම් වල තැම්පත් වෙලා තිබෙන දහඩියේ හරියට සෝදලා ගියේ නැති වුනහම අන්න ඒ වගේ දේවලුත් මේවට බලපානවා. ඔයාට මේවට කරගන්න පුළුවන් දේවල් විදිහට බැලුවොත් එහෙම දිනපතා ස්නානය කිරීම සහ ප්‍රතිබැක්ටීරියා සබන් පාවිච්චි කිරීම. ප්‍රතිදහඩිය නාශක භාවිතා කරන්න පුළුවන්. හැබැයි එහිදී සමහර දහඩිය ග්‍රන්ථි අවහිර වීමක් වෙන්න පුළුවන්. හුස්ම ගත හැකි ඇඳුම් අඳින්න ඕනේ. ඒ වගේම සජලනය වී ඉඳීමත් ගොඩක්ම වැදගත්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ දහඩිය ගඳක් එනවා නම් ඒකේ විද්‍යාත්මක පදනම තමයි මේ සරලව ඔයගලන්ට පැහැදිලි කරලා දුන්නේ. ඉතින් මේ වගේ ඉන්ට්‍රස්ටිං ෆැක්ට්ස් වීඩියෝ බලා ගන්න කැමති නම් වගේම එදිනදා දැනුම අලුත් දේවල් බලා ගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.